ආදරණීය දවසක් ඔයාලට. අද කතාව මිය ගිය හස්බන්ඩ්. අනේ මේ මොනවද ඔයාලා කියන්නේ? මගේ හස්බන්ඩ් මැරුණා කියන්නේ බොරුනේ. නිලාන්ති එහෙම කෑ ගැහුවේ හොස්පිටල් එකේ කොරිඩෝ එකේ ඉඳගෙන. අතේ තිබුණ බෑග් එක බිමට වැටුණා. අම්මා දුවගෙන ඇවිත් නිලාන්තිව බදාගත්තා. "දුව, සද්ද නැතුව ඉන්න. මේ මොකක්ද වෙන්නේ කියලා අපි බලමු." අම්මා එහෙම කිව්වේ නිලාන්තිව සංසුන් කරන්න හිතන්. නිලාන්තිට වයස අවුරුදු 30යි. ඇය කුරුණෑගල පැත්තේ ඉස්කෝලේක ගුරුතුමියක්. ගෙදර ඉන්නේ අම්මා සහ බාල මල්ලි කවිඳු. නිලාන්ති විවාහ වෙලා අවුරුදු 3යි. සැමියා දිලාන්ට වයස 33යි. ප්‍රයිවේට් කම්පැනි එකක වැඩ. ගමේ හැමෝම කිව්වේ හොඳ ගැලපෙන ජෝඩුවක් කියලා. ඒත් අවුරුද්දක් විතර යනකොට දිලාන් වෙනස් වුණා. රෑට ගෙදර එන්නේ පරක්කු වෙලා. දුරකථන 2ක් පාවිච්චි කරා. "මහත්තයා, අදත් පරක්කුයි නේද?" නිලාන්ති ඉඳ හිටලා එහෙම ඇහුවා. "ඔව් මැනික, ටාගට් වැඩි. ඔයා නිදාගන්න." දිලාන් ෂර්ට් එක ගලවෙන ගමන් නොසැලකිල්ලෙන් කිව්වා. දිලාන් ෆෝන් එකට පාස්වර්ඩ් දැම්මා. "මහත්තයා, කලින් පාස්වර්ඩ් තිබ්බේ නෑනේ." නිලාන්ති ඇහුවා. "ඔෆීස් එකේ වැඩවලට අදාළ ඩොකියුමන්ට්ස් තියෙනවා මේකේ. ඒවා කාටවත් ෂෙයා වෙන්න දෙන්න හොඳ නෑ. ඔයා තේරුම් ගන්නකෝ." දිලාන් කියවන් ගියා. ඉස්සර මාසෙන් මාසෙට ගෙදරට දුන්න සල්ලි පස්සේ දුන්නේ නෑ දිලාන්. "මහත්තයෝ, කරන්ට් බිල් එක ගෙවන්න ඕන. වියදම් සල්ලි දෙන්න." නිලාන්ති දවසක් ඇහුවා. "ලබන මාසෙ දෙන්නම් මැනික. මේ මාසෙ ටිකක් අමාරුයි." එහෙම කියලා දිලාන් මග ඇරියා. "දුව, මොකක් හරි ප්‍රශ්නයක්ද ඔයාලා දෙන්න අතරේ?" අම්මා දවසක් නිලාන්තිගෙන් ඇහුවා. "නෑ අම්මේ, වැඩ වැඩි ඇති. බලමුකෝ." නිලාන්ති කල්පනාවෙන් එහෙම කිව්වා. එදා සෙනසුරාදා දවසක් උදේම දිලාන් පිට වෙලා ගියා. කොළඹ මීටින් එකක් කියලා තමයි නිලාන්ති එක්ක කිව්වේ. හවස 4ට විතර නිලාන්තිගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. නොදන්න අංකයකින්. "මේ හොස්පිටල් එකෙන් කතා කරන්නේ. දිලාන් මහත්තයා ඇක්සිඩන්ට් වෙලා ICU දාලා." ඒක ඇහුණාම නිලාන්ති සහ අම්මා ළඟ ගෙදරක වාහනයක් කතා කරගෙන අදාළ රෝහලට ගියා. හොස්පිටල් එකේ හදිසි අනතුරු වාට්ටුවේ හිටිය ඩොක්ටර් කෙනෙක්ගෙන් ඇහුවා දිලාන් ගැන. "අපිට සමා වෙන්න. එයාව බේරගන්න බැරි වුණා. ගේනකොටම රෝගියා මිය ගිහින්." ඩොක්ටර් කිව්වා. නිලාන්තිගේ ඔළුවට පොල්ලකින් ගැහුවා වගේ වුණා. ඇය බිම වැටිලා ඉඳගෙන ඇඬුවා. "මහත්තයෝ, අනේ නැගිටින්න. මාව දාලා යන්න එපා." නිලාන්ති ඇඬුවා. දවස් 3කින් අවසන් කටයුතු කළා. අවසානයේට බලන්නවත් තිබුණේ නෑ දිලාන්ව. වහපු පෙට්ටියක් ගෙනාවේ. ගමේ හැමෝම දුක් වුණා. "පව් කෙල්ල" කියලා කතා වුණා. සතියකට පස්සේ නිලාන්තිට ලියුම් 2ක් ආවා. එකක් මරණ සහතිකය. අනික දිලාන්ට ඉන්ෂුරන්ස් ලක්ෂ 50ක් ලැබෙනවා කියන ලියුම. නිලාන්ති ඇඬුවා ඒ ඉන්ෂුරන්ස් මුදල ලැබුණ දවසේ. ඇය ඒ සියල්ල එකවුන්ට් එකකට දාලා තිබ්බ මිසක් වියදමට ගත්තේ නෑ. දිලාන්ගේ මරණයෙන් හරියටම මාස 2කට පස්සේ රෑ 11ට විතර ගෙදර දොරට කවුරු හරි ගැහුවා. "කවුද?" නිලාන්ති දොර අරින්න නැතුවම ඇහුවා. "මම දිලාන්. මේ දොර අරින්න ඉක්මනට." ඒක ඇහෙද්දි නිලාන්තිගේ අතපය වෙවුලුවා. මේ මොන කතාවක්ද? නිලාන්තිට එහෙම හිතුණා. අම්මා දුවගෙන ආවා. දෙන්නම එකතු වෙලා දොර ඇරියා කවුද කියලා බලන්න. එතන හිටියේ දිලාන්. ඔහු ජීවතුන් අතර ඉන්නවා දැකලා දෙන්නම පුදුම වුණා. ඒත් හරිම කෙට්ටුයි. කළු වෙලා, ඇස් ගිලිලා, හුඟක් වෙනස් වෙලා හිටියේ ඔහු. "ඔයා? දෙයියනේ ඔයා. එතකොට ඔයා මැරුණේ නැද්ද?" නිලාන්ති කෑ ගැහුවා. "සද්ද නැතුව ඉන්න. කෑ ගහන්න එපා. උන් මාව මරන්න හොයනවා." දිලාන් ගෙට පැනලා දොර වහලා හැම කිව්වා. "පුතේ, මේ මොකද්ද වෙන්නේ?" අම්මා ඇහුවේ මේ වෙන දේ විශ්වාස කරන්න බැරිව. "අම්මේ, මම ලොකු අමාරුවක වැටිලා. මාව බේරගන්න." බිම ඉඳගෙන දිලාන් අඬමින් එහෙම කිව්වා. "කියන්න, මේ මොකද්ද මේ නාට්‍ය? මරණ සහතිකය, ෆියුනරල් එක, ඇක්සිඩන්ට් එක, මොනවද මේ සේරම?" නිලාන්ති ඇහුවේ තරහින්. "මැනික, මට සමා වෙන්න. මම කම්පැනි එකේ ලක්ෂ 80ක් හොරකම් කරා. බොස් ළමාව මරන්න හොයනවා. මම ප්ලෑන් එකක් හැදුවා. මගේ යාළුවෙක් මැරුණා."
එයාගේ බොඩි එකට මගේ ID කාඩ් එක දාලා ඩොක්ටර්ටත් ගානක් දීලා ඒක මගේ බොඩි එක කියලා රිපෝට් එක ගත්තා. ඒක හරහා ඉන්ෂුරන්ස් සල්ලි ඔයාට ලැබෙන්න සැලසුවා. ඩිලාන් කියවන් යද්දී නිලන්තිට දුක වගේම තරහක් දැනුණා. තමන්ගේ සැමියා තමන්වත් රවට්ටලා කියලා දැනෙනකොට ඇයට කලකිරීමක් දැනුණා. එතකොට මම මොකෙක් කියලාද ඩිලාන් ඔයා හිතුවේ? ඔයා මාවත් රැවට්ටුවානේ. මෙච්චර ලොකු රැවටීමක්. නිලන්ති අඬමින් කියෙව්වා. ඉන්ෂුරන්ස් සල්ලි ටික දෙන්න මැනික. මම රටින් යන්න ඕන. නැත්නම් උන් මාව මරයි. අර කිසිවක් ගණන් නොගෙන ඩිලාන් එහෙම කිව්වා. එදා රෑ 3 දෙනාම නිදාගත්තේ නෑ. පහුවදා නිලන්ති බැංකුවෙන් සල්ලි ටික අරන් ආවා. දෙවැනි දවසේ උදේ පොලිසියෙන් ආවා. මිස්, අපි ආවේ ඔයාගේ හස්බන්ඩ් අරන් යන්න. එයා මැරිලා නෑනේ. එයා කරලා තියෙන ලොකු වංචාවක්. අපි දන්නවා එයා ගේ ඇතුලේ ඉන්න බව. පොලිසියෙන් කියද්දි නිලන්තිට දැනුණා කකුල් දෙක පණ නැති වුණා වගේ. සියල්ල අවසන් බව නිලන්තිට දැනුණා. එයා ඇතුලේ ඉන්නවස නිලන්ති හෙමින් කිව්වා. පොලිස් නිලධාරීන් ගේ ඇතුළට ගිහින් ඩිලාන්ව අල්ලගත්තා. මාව අතාරින්න, මාව මරයි. ඩිලාන් පොලිස් නිලධාරීන්ට වඳිමින් කිව්වා. ඩිලාන්ව උසාවියට දැම්මා. ඩිලාන් ව්‍යාජ මරණ සහතිකයක් හැදුවට රක්ෂණයට වංචා කළාට අවුරුදු 7ක හිරදඬුවමක් සහ ලක්ෂ 20ක දඩයක් නියම වුණා. ඩිලාන් ඔළුව පහත් කරගෙන හිටියා. නිලන්ති අන්තිම පුටුවේ ඉඳන් බලන් හිටියා. ඇය ඇඬුවේ නෑ. ඇය ඕනමටත් වඩා දුක් විඳලා තිබුණා ඒ වෙද්දී. ඩිලාන්ව හිරගෙදරට අරන් ගියාට පස්සේ නිලන්ති තීරණයක් ගත්තා. අම්මේ, මම ආපහු පාඩම් කරනවා. ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්නවා. ඇය රැකියාවත් කරා. ටියුෂන් එහෙමත් කළා. ඒ අතරේ ඔන්ලයින් ක්ලාස් හරහා ඉගෙන ගත්තා. රැට නිදි මැරුවා. අවුරුදු 2කින් ඇයට ලැබුණා මාස්ටර් ඩිග්‍රී එක. ඊට පස්සේ ඇය නියෝජ්‍ය විදුහල්පති තනතුර දක්වා උසස් වුණා. දැන් නිලන්තිට වයස 34යි. දැනුම කියලා එයාගෙම ටියුෂන් සෙන්ටර් එකකුත් තියෙනවා. එතන ළමයි 500ක් විතර ඉගෙන ගන්නවා. මල්ලි කවිඳු යුනිවර්සිටි එකේ ඉගෙන ගන්නවා. අම්මා නිලන්ති එක්ක හිටියා. නිලන්ති හුඟක් බිසි වුණා ජීවිතේ දුක අමතක කරන්න. හිරෙන් මාස 6කට සැරයක් ලෙටර් එකක් එනවා නිලන්තිට. නිලන්ති, මට සමා වෙන්න. මට වැරදුනා. හැමදාම ඒකේ ලියලා තිබුණා ඩිලාන්. ඒත් නිලන්ති ඒ එකකටවත් පිළිතුරු ලිව්වේ නෑ. දුව, උත්තරයක් ලිව්වේ නෑ නේද? අම්මා දවසක් එහෙම ඇහුවා. අම්මේ, මේ කතාවේ කවුරුත් ඩිලාන්ව මරන්න නෙමෙයි හැදුවේ. ඩිලාන් මාවයි මරන්න හැදුවේ. ඩිලාන් මගේ විශ්වාසය මැරුවා. ඒත් මම මැරුණේ නෑ. ආපහු නැකිට්ටා. මගේ නමින් මගේ ජීවිතේ හදාගත්තා. ඒක තමයි මගේ උත්තරේ. මට වෙන කාටවත් කඩදාසිවල උත්තර ලියන්න ඕන නෑ අම්මේ. නිලන්ති hina වෙලා කිව්වා. මේ කතාව අහද්දී ඩිලාන් ගැන, නිලන්ති ගැන ඔබට හිතුණ දේ කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් කතා අහන්න අස් ප්‍රොඩක්ෂන් අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා උන්න. ආදරේ.